අයිබෝවන් වල සියලු දෙනාටම අපි කියන්න යන්නේ මේ බෆල් වලට අලවන බැජස් සම්බන්ධව කියන ලෝගෝ සයිඩ් හැන්ඩල් වලට අලවන මේ පටිය පිළිබඳව මේ තියෙන්නේ අපි පිටකොටුවෙන් ගත්ත සාම්පල්ස් අපි දැනට පිටකොටුවෙන් අරන් බෆල් වලට අලවන බැජ් මේ තියෙන්නේ අපි හදපු බැජ් මේ තියෙන්නේ අපි විසින් නිර්මාණය කරන ලද බැජ් ඇත්තරම් මේ කියන්න උත්සාහ කරන්නේ මේ ඔයාලට මොනහරි බැජ් වල අවශ්‍යතාවයක් තියෙනවා නම් අපෙන් මිලදී ගන්න පුළුවන් ඔයාලට හදලා ඊට අමතරව මේ තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ තියෙන්නේ පිට කොටුවේ අපි ගන්න සයිඩ් හැන්ඩල් එකට අලවන බැජ් එක මේ තියෙන්නේ අපි හදපු බැජ් එක. එතකොට මේක අර පටිය වගේ තුනි පටියක් තමයි අපල අලවන්නේ සයිඩ් හැන්ඩල් එකට. මේ ඇවිල්ලා අපි හදපු එක රෙසින් වලින් මේ තියෙන්නේ ලොකු ඝනකමක් එක්ක ගොඩක් හයිය බැජ් එකක්. ඇත්තටම අපිට මේ මෙතන කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ බැජ් හදලා අපි විකුණනවා කියන එක නෙමෙයි. මේ ලෝගෝ අපේ මිලදී ගන්න පුළුවන් කියන කාරණේ නෙමෙයි. ඔයාලගේ මොන හරි නැති වුණ යම්කිසි ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය වෙන මොන යම් හෝ බ්‍රෑන්ඩ් එකක බැජ් එකක් අපි කියමු දැන් EV එකක් EV වගේ මොන හරි දැන් බ්‍රෑන්ඩඩ් දැන් කඩේ මිලදී පෙටාවල ගන්න නැති බැජ් එකක් ඔයාලට හදා ගන්න ඕන නම් අපිට ඒක කරලා දෙන්න පුළුවන් කියන කාරණේ තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඇත්තටම දැන් මේ තියෙන්නේ මේ JBL බැජ් එක මේ අපි හදපු බැජ් එක. JBL එකේ මේ ස්ටීල් වලින් අපි කරපු බැජ් එකක්. එතකොට මේ අපි කරා කියන්නේ මේ අපි මේක මුකුත් කලර් එකක් මුකුත් දාලා නැතුව මේ පොලිෂ් එකක් විතරක් කරලා තියෙන්නේ. මේකත් එහෙමයි මේ බැජ් එකත් අපි මේ ටිකක් අර කලින් බැජ් එකට මේක ටිකක් ඝනකම හත්යක් හයිය වැඩි. මේ තියෙන්නේ පෙටාවල බැජ් එකක්. ඒ කලර් වේරියේෂන් එක ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ පෙටාවල ස්ටීල් බැජ් එකක්. ඇත්තටම අපිට ඔයාලට මේ කියන්න නැවතත් අපි කියන්නේ මේ පිටකොටුවේ මේ බැජ් විකුණන්න අපි අවශ්‍යතාවයක් නෙමෙයි අපිට තියෙන්නේ. ඔයාලගේ කිසියම් හෝ ලෝගෝ එකක් මොන හරි ඔයාලගේ බෆල් එකක එහෙම නැත්නම් ඔයාලගේ ඇම්ප් එකක මොන හරි ඔඩියෝ ඉක්විප්මන්ට් එකක ඒ කියන්නේ මොකක් හරි ඔයාලගේ ඔය පාවිච්චි කරන ඔය එහා සම්බන්ධ බැජ් එකක් ලෝගෝ එකක් මොන හරි මේ සම්බන්ධව තියෙන මේ බ්‍රෑන්ඩ් නේම් එකට අදාළ දෙයක් අපිට පුළුවන් ඔයාලට බිල්ඩ් කරලා දෙන්න. නැත්නම් හදලා දෙන්න. ඒක තමයි අපිට මූලිකවම කියන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඊළඟට ඉතින් මේකේ ඇත්තටම දැන් මේ කට්ටිය මිල ගණන් අහයි. දැන් මිල ගණන් පිළිබඳව ඇත්තටම අපිට මේ පෙටා ප්‍රයිස් නම් කියන්න බෑ. මේ මම කියවනේ මේක නෙමෙයි අපිට මෙතන ඔයාලට දෙන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ ඔයාලට මොන හරි විදියකට කඩේ මිලදී ගන්න නැති බැජ් එකක් තමයි අපිට ඔයාලට අවශ්‍යතාවය අනුව හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට ඒක නිසා තමයි අපිට මේ සම්කිසි මේ පීසස් එකක මිල සඳහන් කරන්න බැරි. එකක මිල සාමාන්‍යයෙන් ඇත්තටම අපිට මේ අපි හදපු කොටසට අමුද්‍රව්‍ය මිලත් එක්ක සාමාන්‍යයෙන් ලොකු වියදමක් යනවා. ඒක නිසා මේ සයිඩ් හැන්ඩල් එකකට මේ පෙටා වල තියෙන මේ වගේ මේ අලවන පටියක් අපිට පෙටා මිලට කොහොමද දෙන්න බෑ. ඒක නිසා ඔයාලා ඒකේ ඒ පිළිබඳව ඔයාලා මේ ඉල්ලීම් කරන්න එපා අපිට මේ බැජ් ගන්න පුළුවන්ද මේවා ගන්න පුළුවන්ද ගන්න. ඇත්තටම ඒ කියන්නේ එහෙම පුළුවන් කියන්නේ ඔයාලට මිල අඩු කරගන්න පුළුවන් ලොකු ස්ටොක් එකකට ලොකු තොගයක් වශයෙන් 100ක්ද 200ක්ද 1000ක්ද කියන කාරණේ කිව්වොත් එතකොට මේ වගේ මිල සාපේක්ෂව ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැබැයි මෙව්ව හදලා අපි ළඟ තොග නැහැ. ඔයාලට ඕනේ විදිහට මේ දැන් ඔයාගේ වෆල් දෙකේ ලෝගෝ එක නැත්තම් ඒ ලෝගෝ එකට අපි ලෝගෝ දෙකක් හදලා දෙන්න පුළුවන්. ලෝගෝ දෙකක් හදලා දෙන්න පුළුවන්. අපි කියන්න උත්සාහ කරන්නේ ඒක. එතකොට ඔයාලට අපිට කෝල් එකක් දීලා හරි WhatsApp වලට මැසේජ් එකක් දාලා හරි ඔයාගේ මැතුණ බැජ් එක කැඩුන බැජ් එක මොන හරි විදිහකට ඔයාලට අලුතෙන් හදා ගන්න ඕන මොන හරි ඔයාගේ නමක් දාලා ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එකක් දාලා ඔයාලගේ ඔයාට සම්බන්ධව තියෙන ඔයාගේ කම්පැනි නේම් එකක් හරි මොකක් හරි දාලා ඔයාලට බැච් එකක් බිල්ඩ් කරගන්න අවශ්‍ය නම් අපිට ඒක කරලා දෙන්න පුළුවන් කියන එක අපි දැන් මේ කතාව ඇතුලේ නිතරම කියන්න උත්සාහ කරන්නේ.
එතකොට ඒ පීසස් දෙකක්ද 3ක්ද 1ක්ද 100ක්ද කියන කාරණා දාලා අපිට වැඩේ කරලා දෙන්න පුළුවන්. අර අපි මේ පටි print කරලා විකුණන්නේ නැහැ මේ පෙටාවල තියෙන එක. ඒක ඇත්තටම මේ අපිට ඒ බැජ් එක විකුණන්න අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. රීසේල් කරන්න අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. මේ අලුතෙන් ඔයාලට බැජ් එකක් හදා ගන්න අවශ්‍ය නම් ඒ බැජ් එක අපිට හදලා දෙන්න තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඒක තමයි අපි දැන් මේ කියන්න උත්සාහ කරේ. ඒ නිසා ඔයාලා බලලා ඉවර වෙලා අපිට කෝල් එකක් දෙන්න, WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අපි සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය. එතකොට ඔයාට අපිට මිලක් දෙන්න පුළුවන් මේ ABL බැජ් එකටද, RCFද, EVද ඔයාලා කියන ඕනම මේ විදිහේ මේ බැජ් එකකට ඒක ඔයා ඉල්ලන ස්පෙක් එක අනුව ඔයා ඉල්ලනවා ස්ටීල්ද, රෙසින්ද, ප්ලාස්ටික්ද මොන වගේද ඕනේ කියන එක අනුව අපිට කොස්ටින් එකක් කරලා ඔයාට මිලක් සඳහන් කරන්න පුළුවන්. ඇත්තටම මේ ඔයා ඒක බලලා කියන්න. එහෙමනොත් මේ ලස්සන බැජ් එකක් හදලා දෙන්න. ඒ නිසා මේ කෝල් එකක් WhatsApp වලට මැසේජ් එකක් දාලා අහන්න. අපි පුළුවන් තරම් ඉක්මනට ඔයාලා සම්බන්ධ කරලා මේකට අදාළ වැඩේ කරලා දෙන්න අපි සූදානමින් ඉන්නවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.